1500යි. අපෝ අපි ඒක හෙල්මුයක් කීයටද 1500කට ගන්න. දිරම් 15යි නේ බබා. මේ මෙච්චර විතර එකක්. නෑ ඕක මේ කඩේකින් ගත්තා නම් වැඩි කඩවල වල මිනිස්සු දන්නවනේ ගණන්. ඔව් අන්න ඒකයි. මේ මිනිස්සු නිකන් හිතට එන ගාණක් කියලා ගන්න. ඔව්. හොඳ කේසෙල් මුවේ ලොකු එකක්. ඕකට කොස්සට දාලා කජු දාලා හැදුවනම් හරි. මෙයා කන සීන් එකේ ඉන්නේ. මම බොන සීන් එකේ. මෙයා බොන සීන් එකේ බුලත් පිට සීන් එකේ. මම ඉන්නේ කන සීන් එකේ. එනකොට බුලත් පිට කන්නේ. යනකොට අම්මෝ උයත් නම් කන්න එපා. අතන තෙල් දැනීම හොඳ පිටක් කාලා ගෙදරට යන්න ඕන. ඔව්. අර අංකල් ගාරේන හොඳ හිනාවක් කියන්නේ මේක දුන්නා. ඒ වුණාට එහෙම නැතුව ඇති මට එන අවුල් ඉතින් මේ පුතාට අර එහෙම වෙලා තියෙද්දි අංකල්ට එහෙම තියෙද්දි මේ නෑ ඉතින් මං ඒ මල්ලිට කිව්වා මෙහෙම කියලා නෑ අක්කේට අත්ත සතුටු වෙයි කිව්වා. පවුනේ එතකොට ඉතින්. ඔය නා ඕකට බොන්න. අදත් ක්‍රිකට් මැච් එකකට ගිහලා අපි එනකොට ලං වෙද්දි කියන්නකෝ එන්නම් කියලා. ඒ මල්ලි ලෙඩේ ගැන හිතන්නේ නැල්ලු. එයා කියනවා මං ඒක අමතක කරලා ඉන්නේ අක්කේ. මතක් වෙනවා ඇති. අයි ස්ටේටස් එහෙම දානෙවෙන් තේරෙනවා. ඒ වුණාට මේ මම ලොකුවට කල්පනා කරන්නේ නැහැ කියලා කිව්වා. කොහොමාරි බොන්න මං එයාට නම් තහනම් කරා බොන්න බෑ කියලා. ඒ මල්ලිට නම් මං තහනම් කරා ඔය යාළුවෙක්වත් බොන්න නම් එපා. දැන් දෙඩේ ඉතින් බොනවද යා? එහෙම බොන්නේ මෙයාලා වගේ නන්නේ. අපි ලොකු බුද්ධියව තමුසෙලත් මේ ඌවර් නෑ. බොන්න එපා අප්පා. නෑ බිව්වට එහෙම අවුලක් නෑ මිනිස්සු මේ ලෝකේ කොච්චර බොනවා. අපි මැරෙයි ඔක්කොට වැඩිය. ලෙඩට වැඩිය. ඒ අම්මලා කොහොම ඉන්නවද මන් දන්නේ. මන් නම් බයයි. එයාලා වෙුණාට බය කරන්න එපා. එයාලා මේ දැන් තාම එයාලට තේරෙන්නේ නැහැ ඒකේ බරපතලකම. ඒ ලෙඩ වුණාට මන්දුලීව ගෙනත් ඕක නවත්තන්න. බෝඩ් කරන්න. අයියගේ කෙල්ල පරහට පිටතරට. එයාලට අර ලොකු දැනුමක් නැති නිසා ලෙඩ ගැන වුණත් එහෙම හොඳ වෙයි කියන එකේ තමයි එයාලා ඉන්නේ. අපිත් ඒ විදිහට මේ කියන්නේ යාළුට හොඳත් වෙන්න ඉඩ තියෙනවා ගොඩක්. ඒ කියන්නේ හරියට හිටියොත් බෙහෙත් ටික කරගෙන හරියට බෙහෙත් ටික කරගත්තොත් මට අර නංගි කිව්වා එයාලා ඒ පවුල් වල ඇත්තේ දුවේ. ඔව් පවුල් වල මටත් හිතෙන්නේ පවුලේ ඇත්තේ. මේ හොඳ ටුවරිස්ට් එකක් යන බස් දෙකක් ගියා. මේ දවස්වල තමයි ටුවරිස්ට්ලා එන්නේ වැඩිපුර. දලදා පෙරහැරනේ. මේ කාලෙට තමයි එන්නේ. අපේ ග්‍රහම් කාර්යත් කිව්වේ ආයෙ එන්න ඕනේ ලංකාවට කියලා. කවුද? අපේ එකේ ඉන්න සුද්දෙක් මේ තෙරපිස්ට් කෙනෙක් මේ ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙක්. එයා ගිය අවුරුද්දේ ලංකාවට ආවලු සතියකට. ඇවිල්ලා යා නුවරඑළියේ නුවරයි මේ පැත්තේ ඇවිද්දලු. මං අහුවා සීගිරි හැම ගියාද කියලා නෑ කිව්වා. මං කෝ ඔයා ගිහිල්ලා නෑනේ හොඳම පැත්තට කියලා. මම මේ අවුරුද්දෙත් එනවා කියලා කිව්වා. වියදම් අඩුයිනේ මෙහෙ එන එක. දුබායි ඉඳලා එච්චර වෙලා යනවා. ඇවිල්ලා ඉඳලා මෙයාලගේ මම බොසත් වෙන්න ඕනේ කී හිටිය කියලා. අනේ දැන් රබර් මාසේ වගේ නෝ. මෙහෙ ඔව්. ඔය අරලිය හොටල් එක කියන්නේ නවතින්න කියලා. නේද? උන්ට නෑ මම කියන්නේ අපි උන්ට නුවර වෙලිය පැත්ත තමයි නේ නුවර. නෑ යාට ඕන කිව්වේ පින්න වලට යන්න ඕන. එහෙනම් පින්නලන්ද හොටෙල් එකේ ඉන්නේ කියන්නේ. අර අලියන තැනම හොටෙල් එකක් තියෙන්නේ. එතනම හිටියනම් බලන්න. ඌ අලින්ට කැමති. ඉන්දියාවේ අලි ඉන්නවනේ. ඒ වුණාට ඔහොම නෑ බබා ලෝකේ එකම තැනනේ ඔය වගේ එලිෆන්ට්. ඉන්දියාවෙත් තියෙනවා ඒ වුණාට ඔහොම ලස්සන නෑනේ. ස්වභාවිකව. එයා ඉන්දියාවේද? මෙයාලගේ ඔෆිස් එකේ ඔක්කොම ඉන්දියාවේ තමයි. මෙයාලගේ ඉන්නේ ඉන්දියාවේ අපේ එකේ ඉන්නේ UK එකේ.
ඔක ගැන කියන්න නැතුව නිකන් කතා බහ කරන්න. ඕව ගැන කියන්න නැතුව නිකන් නොර්මල් ආව විදියට පවුනේ නේද? අපිට උනා නම් අපිත් දුකයිනේ. අපිට මතක් වෙති නේද? ආව් මල්ලිට අම්මා කිව්වා. කතා කරද්දී මේ සාලියට කතා කරද්දී ආයාලගේ අයියලා ගෙදර කොහෙද වැටක එකට විතර මොකෙ කොම නිදි වෙලා දෙකයි වෙලා අක්සිරිත් ඔහොම තමයි ওই වෙලාවට තමයි ඔය වගේ ලෙඩ හැදෙන්නේ. මටත් එදා එහෙමනේ. ડોක්ටර් මගෙන් ඇහුවා මෙච්චර වෙලා ඉඳලා මොකද දැන් ඉස්පිරිතාලේ නේ. යකෝ ඉතින් අමාරු නම් ඉස්පිරිතාලේ. ඒ ගේන්න මල පැල ස්ටෙතස්කෝප් එකක් නැතුව ආවේ. මුදියගේ ඉඳලා ડોක්ටර්. හැබැයි මට සේලයින් එකක් දීලා අර පෙත්ත දුන්නා විතරයි ගල ගියා. මට දැනුණානේ ගල යනවා. උදේ මේ එක්ස්රේ කරද්දි මොකවත් නැහැ. පිරිමි අයගේ පටුයිනේ. අමාරුයි. ඒ වුණාට මට එදා ලේත් ගියා. මේ අර ડોක්ටර් ඈඩ් කර බෙහෙත් දුන්නේ මුත්‍රාසේ ඈඩ් වෙන්න ඇරලා මේ බෙහෙත් මල්ලිට ලේත් ගියාද? ලේත් ගියාද? මුත්‍රා එක. දන්නේ කියනවා. මට නම් ඉතින් රතුම රතු වුණා මුත්‍රා. නේද බබා? ලේ ගියා. ඒ ගමන තමයි බය වුනේ මම. ඉස්සර මෙයාලා ලෙඩ හංගදරදී මම කියලා තියෙන්නේ ඉතින්. ඉතින් ඔයාලා ලෙඩක් තියෙනවා නම් කියන්න කියලා. නැත්නම් හංගගෙන ඉන්නෝනේ. මේ අත්තනේ කියන්නේ නැහැ. දැන් අර කොන්දේ අමාරුවක් කීකීට එක නෑ නේද? ඒ ඔයා කියන්නේ මෙට්‍රස් එකටද කියලාද? වෙන්නේ නැති අපේ තෝ මල්ලි පුදියන එක කොන්දරි දෙනවා ඉස්සරම. සීබා කැම්පස්. අර මාමගේ එයාලගේ ගඟක් තියෙනවා කිව්වේ බබා. අපි ඒ අවස්සලා ගියා නම් හරි. ටෝගෝ එක ගඟ ගාවයි. ඒ කාගේ මාමයි කොන්දේ මාරුව තවත් හොඳ නැහැලුනේ. එයා බෙහෙත් ගන්නෙත් නැහැලු. කවුරුවත් බලාගෙන ඉන්නේ මේ ගියොම් පස්සේ අපි බබා ගන්නවා. ඔය බබා ඇයි වට හදිස්සි මේ වංගුවල දැක්කනේ. කොහොමද ඉන්නේ? අරගෙන යනවා බස්. බලනවා කියලා කරගන්න. මේ වාහනේ අදින්න ඒක මේක
වාහනයක් ගත්තොත් මේ ට්‍රාන්ස්පෝර්ට් වලට යන වියදමත් ඉතුරුයි. තෙල් වලට විතරනේ යන්නේ නේද බබා? එකම පාරේද යන්නේ. ඕ ළඟ තියෙන්නේ අර වෙලා තියෙන්නේ එහෙ බස් වල එහෙම යන්නේ එක පාරවල් වලනේ. දාන්න එපා පාර පැත්තේ නේද? මගේ හිට්ටොත් එක එමින් යන් මට බය හිතුණා අර බස් එකේ ඔක්කොම ඒක ලයිට් එකකුත් ගැහුවා. මෙන්න මේ වගේ ගමන් කිව්වා. මේ කාල ගෙදර කියන්නේ හරිම බයයි. මේ කල්ලම අර වාහන එනවා අර පැත්තෙන් බබා. හිමීට යන හදිසියක් නැහැ. අර ලොරි. එල්ටිපර් එකක් ආව කියන්නේ ඉතින් කරදරයිද? දැන් නම් ඔයාලට දාගන්න පුළුවන් වෙයි බබා. ඉරද? තනි ඉරද? අනහරි එනවා එක. මේ ගලගෙදර පාර හරි බයයි. ඉන්න මෙතන කන්දේ තමයි එකපාරට හිට මතක. ඔව්. අපි ටෝගෝ අරන් යද්දි හිට ගියේ. වාහනේ කාර් එක. මතකද අම්මා? ටෝගෝ නේ පො. අනේ යද්දි නම් ලොරියේ යන්න ඇතිද? තෙල් දෙන්නේ උඩ දුරයි නේද? ටිකක් දුරයි යන්නේ. කටුගස්තටෙන් දාලා යන්න ඕනේ. ඒ පාරේ ටිකක්. අර කුණ්ඩසාලේ පැත්තේ යන්නේ නෑ. ඒ පැත්තෙනුත් යට හැකි ඒ උනාට මේ අපි කටුගස්තටෙන් දාලා යන එක තමයි ලේසි. මෙහි බස් එහෙම දැකිද්දි අපි අරහෙ තියෙන බස්ුයි නේද? මෙන්න අද්දපරණ බස්. ඒ මෙට්‍රෝ බස් මේ ලංකාවට ආවොත් එහෙම දැන් ඇවිල්ලා අර කොළඹ පැත්තට තියෙනව නේද? ළඟ යන්න හොඳයි. දුර යන්න ගියොත් නම් පැය 10ක්වත් යනවා. ඒ බස් වලට වේගෙන් යන්න බෑ නේ බබා. මේකෙන් යන්න නේ යන්නේ නැත්තේ. මොන බස් වලද? ඒ ප්‍රාඩෝ ටයිප් එකේ වාහනය නේ ජීප් ටයිප් එකේ ගත්තම හොඳ. මෙයාලට සහිතා. මෙයාලට ඔය කාර් හරියන්නේ නැහැ. කාර් කියන්නේ ෆ්ලැට් ඒවා පොඩි ඒවා කකුල් නමා ගන්න අමාරුයි. මේ වාහනේ යන හැටි BYD එක. අපි කියමු අපි රෑ එද්දි 12 මාර විතර වුණා. නිදාගත්තී 1 2 වුණා. උදේ ටිකක් නිින්ද ගියා. දැන් වේලාව බලන්න දවසේ භාගයක් මේ හරියට දූරියන් තියෙනවා දැම්මත් දැන. මේ නුවර පැත්තේ ඇති දූරියන්. අර මේවා තමයි අලිගැට පෙර තමයි ගෙනිය මල්ලිත් කිව්වේ අලිගැට පෙර. ලොකුයිද? හොඳ ඒවා බලලා මේ තියෙන්නේ. එද්දි ගමු.
මාළු කඩේ දැන් මාළු කඩේ හොඳට දියුණුත් වෙලා. අපි මාළු කඩේට යනකොට බල්ලෙක්වත් නැහැ. අපි ගිහිල්ලා මාළු ඉල්ලනකොටම 20ක් විතර එනවා කට්ටිය මාළු ගන්න. අර අතන මේ බුලුගොල්ලේ අර ගෑනු කෙනයි පිරිමි කෙනාගේ මාළු කඩේ. අපි දෙන්නගේ හැමදාම නොටිස් කරලා දෙනවා අපි ගියොත් ඊට පස්සේ එනවා සෑහෙන. ඒ මාළු කඩේට නිකන් හරි යන්න ඕනේ. ඔව් අනේ කරන් ඇත්ත. නෑ ගමු අපි අද ගියේ ආයනකොට හරි. යනකොට මේ අමාර මාවත හැදෙන්න යනවා. නෑ ඒ මාළු කඩේ ගම. අර නැන්දලයිගෙන්ද? ඔව්. තලපත් කෙසෙල් නම් ගත්තේ නෑ අම්මා. ඕනේ නෑ නේද? ඇති. අපි අපි දැන් යෝගට් එකකුත් ගමු. ඔය අනම්මන චොක්ලට් ඒවා මේවා තියෙන හින්දා මම මේ ගත්තේ නෑ. කේක් ඕනේ නෑනේ නේද අම්මා? අර මල්ලිට ජෙලි ටිකක් ගත්තා. අපි ජෙලි පැකට් මේ මොකද අර ඔය කීමෝ හැම ගත්තා යාට හොඳයිනේ ජෙලි උගුරට එහෙම කන්න සොෆ්ට් එකට යෝගට් ජෙලි ඕවා තමයි කන්න පුළුවන් වෙන්නේ කාලේ. කිරි පිටි ගත්තා සීනි කඩල හාල් මැස්සෝ පරිප්පු සීනි නූඩල්ස් පැකට් දෙකක් ගත්තා. විජේගේ ආයි කුරහන් පිටි පැකට් එකක් ගත්තා. අපි මිනි දෙන්න ඕනේ අනිවාර්යෙන්ම දෙන්නකොට තමයි අපිට වැඩි වැඩියෙන් හම්බෙන්නේ. විශේෂයෙන් ওই වගේ අයට දෙනකොට තමයි මට ඇත්තටම අර මේ ලොකු දානයක් දෙන්න ආසයි තාත්තලා දෙන්නයි අත්තයි. අත්තත් ඉතින් කොච්චර මෙයා පිටිපස්සේ විදයිද ඉස්කෝලේ යන කාලේ නේද? ඒගොල්ලන්ට පින් දෙන්න ඕනේ. ඉතින් අද අපි මොනාරි කරගන්න නේ මිනිස්සු ඉන්නනේ. ඊළඟ පාර හරි ඇවිල්ලා දානයක් ලොකුවට දෙන්න. හැමෝම කරලා. අපි ජනවාරි ආවනම් ඒ විදියට කරන්න හිටියේ. එතකොට ටිකක් සල්ලි හැම ඉතුරු කරගෙන එන්න ලෑස්ති වෙලානේ. වෙන මිනිස්සු දැන් ලංකාවට යන්නේ මේ දෙසැම්බර් නම් අගෝස්තු විතර ඉඳලා බඩු එකතු කරනවා ඇන්ටි. ටික අරන් පඩියෙන් පඩියට ගේන්න ඕනේව ඔක්කොම එකතු කරගන්නවා. දැන් අර මේ එනවා කියලා අර මගේ යාළුවෙක් එයාලා කිව්වා එයාලා මාස 2ක ඉඳලා බඩු ගන්නවලු තාම shopping කරලා ඉවර නෑ කිව්වා. දැන් එයාලා ලබන මාසේ එන්නේ. ඉතින් අර දැන් අපිට උනේ මේ සතියේ කිව්වා ලබන සතියේ යන්න කියලා. ඉතින් කොහොමද බඩු ගන්නෙ? සල්ලිත් එකතු කරගන්න විදියක් නෑ. බඩු ගන්න වෙලාවකුත් නෑ. ඇති ඔය මට්ටමින් වත් කරගත්තා. අපි එන්න රෑ එළි වෙනකන් නිදි මර තමයි ඔය ටික කරගත්තේ. ශෙලියක් කළා කොහොමත් කිරි දානයක් බබාට බාර වුණාලුනේ. ඒක දෙන්නත් එක්ක ලබන අවුරුද්දේ මුලවත් දෙයි. අම්මවත් එක්ක කරගෙන ඇවිල්ලා යන්නේ. ඒක අර මාස 3න් පස්සෙලු නේද දෙන්න ඕනේ කිරි දානේ. මේ අක්කා දැන් අගෝස්තු වැඩට ගියාම අගෝස්තු 29 නේ. සැප්තැම්බර් 29, ඔක්තෝබර් 29, නොවැම්බර් 29. දෙති අයින් වෙයි. දෙසැම්බර් පළවෙනිදා ඉඳලා අක්කා නිවාඩු. එතකොට ආයේ රස්සාවෙන් අයින් වෙනකෝ ඕනේ.
හොඳ එකක් නේද? ඒක ඇමරිකා. ඒක මම දැකලා තියෙනවා ඩුබායි වල. දැන් දෙකක් ගියා ඒ වගේ. අක්කා ඉන්නෝ නම් කීයක්ද කියන්නවලු? 10000 ඒ වගේ මල් කාලෙ වෙන්නේ නැති නේද? අපි අක්කාගේ අර ග්‍රැටිවිටි එකෙන් අඩු කරලා ඉතින් ඒ එහෙම. අපරාධනේ ග්‍රැටිවිටි ආയിട്ട് දෙන එක. එයාට ගන්න තියෙන දේ ඔකට දාන එක. අන්න අරව තියෙනවා. අර මොනවද ඒවට කියන්නේ? ගඩු කුඩ. අපේ මේ කුඩාගම නැන්දල දිහා ගඩු කුඩානේ. මල්ලි ඉන්නවද බලන්න. ටෙලිකොම් නේද? අද ඉරිදා ඔටි. අදනෝ පනදාගේ. ඒ මල්ලි නම් වැඩ කරන්නේ නැහැ ඕක. මල්ලිගේ ගිහින් නිදිය ගන්න වගේ. එතකොටත් පඩි දෙනවා ඉතින්. ඔව් ඒ කියන්නේ මුන්ගේ කරන්න තියෙන වැඩ බබා මොනොත් වෙන සෙට් එකකට දීලා තියෙනවා. මෙයාලා යන්න නිකන් බලන්න වෙන. අර සබ් මාළි නැතුව ඒ සර්ට් එක බෑ. එතන හිටියත් අර මෙයාට වගේ බයයි ඒ සර් එන්නේ නැතුවේ කියලා. අර සබ් දෙනවා කියලා කියන්නේ. දැන් බබා ඔයාට මණි කිව්වොත් අර පෙන්ෂන් එකකට එන්න කියලා වායකට යනවා. යන එකත් ඉතින් හොඳයි නේද? වැඩ චුට්ටක් වැඩි වෙයි. ඒත් ඔයාට මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම අර දඟලගෙන වැඩ කරන මිනිස්සු නෙමෙයිනේ නියම් ඔක්කොම එකට අනාගෙන මැනේජ් කරගන්න නම් පුළුවන් වෙයි. බලමු ඉතින්නේ. අර ප්ලේන් එකේ යද්දිම මෙහෙම කන්නේ කොහොමද රිදිල්ලකුත් කාම් කැක්කුමක් වගේ එනවනේ ගාවට. මට නම් එහෙම ලොකුවට ආවේ නෑ. ඔයාට ආවද බබා? මට එහෙම ලොකුවට කාම් කැක්කුම ආවේ නෑ. ටෝගොට දැන් මේ වාහනේ දන්නේ නෑනේ. ඒ නිසා ටෝගෝ බය වෙලා වගේ බලයි. එයා කාර් එකේ යනවා නම් දන්නවා කාර් එක සද්දේ. මේ වාහනේ නිසා අපි දෙන කලුත් ඇඳගෙන හින්දායි බය වෙයිද? අක්කා කිව්වේ වීඩියෝ එකක් ගන්න කියලා. අක්කට එවන්න කිව්වා ෂෙලි අක්කට. ෂෙලි අක්කත් දැන් බල්ලොන්ට කැමති මාත් එක්ක ඉඳලා. එයා ඉස්සර කැමති නෑ වැඩි. එයාත් දැන් මයි බල්ලොන්ගේ ටී-ෂර්ට් උයි අරවයි මේවයි මට ඒ උඩ ඒ මං කිව්වා මාත් එක්ක ඉඳලා වත් එහෙම වෙලා. ඌ යකෝ මාත් දැන් බලු මිස්සෙක් කියලා. අයියා කොහොමත් කැමතිලු. අක්කාර කිව්වේ අම්මා ෆයර් එලාම් එකක් වැදුනලු අක්කලේ බිල්ඩින් එකේ. ඉතින් තමන්ගේ වටිනාම වස්තු අරන් එළියට එන්නේ. අක්ක පොඩි එකව අක්කගේ කලිසමක් හරියට ඇඳලා ඉඳලා තෙත කලිසමක් ඇඳගෙන පොඩි එකවත් උරුල් කරගෙන එළියට බහිද්දි හැම එකම බල්ලෝ වඩාගෙන එළියට ඇවිල්ලාලු. තමන්ට වටිනා මට උඹව මතක් වුණා නංගි. මේ අර තමන්ට තියෙන වටිනා වස්තු අරන් එළියට යන්නේ. වෙන මොනවත් නෙමෙයිලු අර ඔක්කොම සුද්ධිය ටික බල්ලෝ ටික අරන් එළියට පෑහලලු. ඇත්ත තමයි යන්නේ උන්ට ඉතින් යන්න කියලා. ඒ බිල්ඩින් වල බය ඒකයි. හිටපු ගමන් ගිනි ගන්නවනේ. ඔව්. එතකොට ලිෆ්ට් වල යන්න බෑ. අපි පහළ වෙ ඉන්නකොට නම් රිස්ක් එක හරි වැඩි. ඒ ඉතින් කීයක් බහින්නද? අපිට ඉස්සරහා බිල්ඩින් එකක අපි එන්න මාස 3කට කලින් ගින්නක් ඇවිල්ලා උඩම
ඒ ගෑනු කෙනා ගෑනු දෙන්නේ මැරිලා. මේ එක්කෙනෙක් නම් පැනලාද කොහෙද ගින්න බැරි හුස්ම ගන්න බැරි වෙනවනේ. දුමට. එතකොට එක්කෙනෙක් පැනලාද කොහෙද අනිත් එක්කෙනා පිච්චිලා කොහොම හරි මේ එහෙම වෙලා තිබ්බා. මේ අර එලාම් හයි කරලා තියෙන හැම තැනටම අපි හඳුන් කූරක් පත්තු කරත් දුම වැඩි යනවා නම් ඒ එලාම් එක වදිනවා ටීන් 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 ගාලා. ඊට පස්සේ උඩින්ම වතුර වගේ වැටෙනවා. ඒ හදලා තියෙන්නේ. ඊට පස්සේ ගිනි නිවන උපකරණ ඔක්කොම මේ අපේ කුස්සි වල හැමතැනම හයි කරලා තියෙනවා. මේ පොලොස් තියෙනවා යද්දි අරන් යන්න. පොතු හැර ගණන් වැඩි. පොලොස්. පොලොසේ ලිපෙදී කහණන් ඇති අර මල්ලෝ පිටියේ නේද? මල්ලෝ පිටියේ නෙමෙයි එතන කියන්නේ මොකද්ද? ඕනේ මල්ලෝ පිටි. මේ පැත්තේ. අර හැරෙන තැන මේ කුරුණෑගල පැත්තට අර මාවතක මිනායිලා මල්ලෝ පිටි ඉස්කෝලේ හරි. මෙන්න මේ දූරියන් එක හොඳ එක. අතන පාට හොඳයි. කටුගස්තොට ළඟයිද බබා දැන් අපි? කටුගස්තොට තමයි ඉන්නේ නේ. නැද වෙලක් කලාගේ ගෙවල් වලට යන්නෙත් ඔය හරිය. පොඩි එකා පව් නේද? මෙයා හරි ආදරේ පොඩි කෑල්ලමට. අපිට කැම දෙන අයියගේ ලස්සන පොඩි කෙල්ලෙක් ඉන්නවා. අවුරුදු 4ක් 5ක් වගේ. ලස්සනයි. හරි හුරු පුහුටි මේ හරි ෂෝක් එයා. එයා ಗುಣ දේවල් විතරලු කන්නේ බොන්නේ අයියා කියනවා. කඩේකට ගියා ඔය නිකන් බීමනේ මෙලු මට වෝටර්මෙලන් එකක් දෙන්න ජූස් එකක් කියලාලු ඉල්ලන. අප්පච්චි මේවා කැන්ඩි කන්න හොඳ නෑ. මට ඕනේ මේ වෝටර්මෙලන් ෆෘට්ස් මට ඒවා අරන් දෙන්න කියනවා. එයා ලස්සනයි. එයාගේ අම්මා සුදු නැහැ. කළුයි ඒ අක්කා. අයියා නම් ටිකක් සුදුයි. එයාලා නුවර කට්ටිය. මේ බබා එනම ලස්සන අයියා වගේ. අයියා සුදුයිනේ. හැබැයි අයියට කයියට වැටුණා පැය 3කටවත් යන්න වෙන්නේ නේ බබා. දඩජ්ජය අයියා. එයාලට කෑවුන් ටිකක් ඔය අපි අර යන දේවල් වලින් ටික ටික දාලා පාර්සලේ රඹුටන් ටිකක් රඹුටන් හිම ආස ඇති බබා. පව්. පැණි වලලු ඔව් ටිකක් ගෙනියන්න. එයාලට දෙන්න ඕනේ. අනේ කෑම එක ගෙනත් දෙනවා. ඒ අයියා කවදාවත් එහෙම සල්ලිවත් අර හදිසි කරන්නවත් අපි දෙනවා වෙලාවට. ඒ වුණාට දැන් මම කිව්වොත් අයියේ ලෙඩ වෙලා හිටියයි ඊරයට. හරි අමාරුවෙන් කෑවේ. අපි උදේට විතරනේ ගන්නේ. අයියෝ නංගි මැසේජ් එකක් දාන්න එපා සුප් එකක් හදලා එවනවනේ. එහෙම කියනවා. හරි හොඳයි එයා. ඒ අක්කත් එදා කිව්වා ඔයාලට ලෙඩ වෙලා කියලා කියන්න එපා. මම සුප් එකක් ඇඳ එකක් හදලා එවනවනේ. එහෙම හරි කවුරු හරි ඉන්න එකත් හොඳයි යන්නේ නැත්තම් ඒ රටවල් වල එහෙම ඉන්න බෑ. එයාලට ඇති නේද?
දුබායි වල තැඹිලි වල ගණන් නේ බබා. ගෙඩියක් කීයද ඩිරම්? තැඹිලි ගෙඩිය ඩිරම් 50ක් විතර? 5000ක් විතර ඇත්තට වෙන්නේ නෑනේ 30ක් නේ? 20ක් විතර 20ට වැඩි කියලා දාලා බාර කාලේ. අර යුද්ධ සීමාවත් එක 30ක්ද කොහෙද? තැඹිලි ගෙඩියක් 3000ක් විතර වෙනවා. අපි නම් බිව්වෙම නෑ. මම තැඹිලි කියලා අර ටීන් කරපු තැඹිලි කටන වැක්කා. ඒක බොන්න. තව බබා ගොඩක් දුරයි නම් අපි මොනවා හරි රෝල්ස් එකක්වත් බඩට දාගන්නවද? දාගම අතනින් හරවලා දාගම ඒක තමයි මටත් හිතෙන්නේ. බඩගින්නක් වගේ තියෙනවා. කිරිබත් කෑවම බඩගිනි නේද? රෝල්ස් එකක් වගේ බඩට දාගන්න. මේ හොඳ වැහි කළුවක් තියෙනවානේ. වහී වගේ. අර අම්මේ අර චූට්ටුවක් කියලා කියලා මහන වෙලා හිටපු ඒ අයියා මොකද කරන්නේ දැන්? ඔය කුම්මේකල වැත්තේ සයිට් මොකක්ද කියන්නේ? කොන්ත්‍රාක්ට් මොකක් හරි එකකට එයා මහන නැද්ද? නෑ මහනනේ කඩගස්තොට පන්සලකට හිටියේ. මම ඉගෙනගෙන සිවුරාරියා. අම්මා දෙපාරක් දඹදිව යවුවා. ඒ අමුදොර සුපරි සල්ලියක් තිබ්බේ. ජයන්තට වැඩිය උසයි සුදුයි ලස්සනයි. ජයන්ත අයියගේ අයියෙක්ද? මල්ලි. නායක හාමුදුරුවෝ කෙනෙක් ලොකු තාත්තා. ඒ හින්දා මෙතන පොල්ලෝ වැඩි හින්දා මහාන කරාලු. ඒ පන්සලේ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ මැරුණාට පස්සේ මෙයාලු නායක හාමුදුරුවෝ. ඊට කලින් හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා. එතකොට ඉතින් බෑනින්න ඔව්. වඩු තියනවලු. මේ ෂෝටිස් කරයක්. මාතරපත් කඩේ මතකද? මෙතනින් කොයි පැත්තටද බං? මට මතකත් නෑ. අනේ බවක් ඒවල අර හිම වීඩියෝ එකක් ගන්නට ඕගුවාව හම්බෙන එක අනේ මට බලන්න ඕනේ. හොයා ගන්න එන මම මුලින්ම යන්න. හරි අක්කි. මෙතනින් මැප් එක දාන්න බබා. කොහොමද ඒකට ගහන්න ඕනේ? දිගන තෙල් දෙනියනේ. තෙල් දෙනිය ටවුන් ගහුවනම් හරිනේ. තෙල් දෙනිය උදමාල් මැදවල රජවැල්ල රෝඩ් එකේ රෝඩ් මේ එක යන පාර හරියද කියලා මං අහන්නේ. මේ අපි මේ යන පාර තමයි මෙහෙම තියෙන්නේ මේ. පාරවල් කීපයකින් යන්න පුළුවන් ඒට.
ගල් කොළ පොස්සට දාලා මේ මෙතනත් මේ කටුවන හොඳ ගෙඩියක් කියලා තියෙනවා. ඕ ගන්න. ලොකුයි. අර කිදවල කයි ඒගොල්ලෝ. අරවත් පැහිලා තිබ්බේ ආච්චිගේවත් අම්මා. ඕකේ අම්මා තුෂාකාවද්දී මල්ලිල පැත්තෙන් යන්න. අති නෙයි. ගංගමද? බාටෝක නානවා කිව්වේ? බහලා. අර දිගන යාත් නාන්නේ ඔකින්. ඒක තමයි. දිගන ටවුන් එකද මේ? නෑ. මේ තාම කටුගස්තොටින් මේ යනවා. පොල් ගොල්ල මේ ඉන්නේ.
හරිය විරිත් එක. ඇත්තම රතු පාට එකක් මම දැක්කා. කේතයිද ඔන්න ඔබ මේ හරිය තියෙන පොතක්. මේවා ගැනික ආරක්ෂාව අඩුයි මේ වාහනවල. ඉස්සරහ නෑනේ ඔම්බ. කෙලින්ම මූණ. ඔයාලා ඒ ගියේ දන්නවද? ඔව් ඉතින් අපි 3 පාරක් විතර ගියානේ. ටවුමෙම තමයි තියෙන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ අර අඩි 10 පොඩි පාරක් චුට්ටක් වීල් එකේ ගහලා තියෙන්නේ. දුක් විඳින හැම ජීවිතයක්ම දවසක ලස්සන වෙන්න ඕනේ. වචන තරම් ක්වොලිටි නෑ මිනිස්සු. ඒ වගේ ගහලා තියෙන්නේ හොඳ හොඳ ඒවා තියෙනවා. 3 wheelers වල. ඒ උනාට ওই 3 wheel හින්දා කීයක් ජීවිත නැති වෙනවා. ඒ ඩුබායි වල 3 wheel නෑ. අර කොස් එහෙම කපනවා දැකිදි මට ඉන්න බෑ. කපනවා කොපියක් කියලා අරගෙන ගිහින්. මට කන්නේ හිතෙනවා. කොස්. කොස් තමයි මට ඒක නැත්තේ. කිරි කොස් කරියකි කියලා බත් වලට දාලා තියෙන්නේ. ඒක මට තාම ඉවරුන්නේ නැහැ ආසාව එකපාරක් කෑවත්. මට දැන් එක එක මට ආයෝනෙන්දි කොස් තම්බලා අර මේව දාලා අර මේ පොල් දාලා කරකවල කන්නේ. අපේ එකට වැඩි රස කොස් තියෙනවා ඔය පල්ලෙහාට. කොස් ටිකක් කන්න ඕනේ. කඩෙන් හරි අරන් යාර පොල් විකුණන්න තියෙන්නේ උඩ කොස් ඈ. ඔව් එක එක විදිහේ කොස්. අපේ ඌ ටික අයියා. කොස් මැල්ලුම් කන්නත් ඕනේ. කොස් අර විදිහට මේම කරලා කොස් නියඹලා වදේකට කියන්නේ. අර පොල් එහෙම මේව කරලා එහෙම කනවනේ කිරි කොස් කනවනේ නයි කොච්චි දාලා කිරි කොස් කනවනේ. නායි කොච්චි වල ගානම අප්පා කොස් දෙකක් හදා ගන්නවා. ඔව් ඒත් ගන්න. එහෙ හැබැයි අපි අක්කල ගෙදර නයි කොච්චි වගා කරලා අක්කල යද්දි ගේන්නේ. අක්කලගේ අම්මාවොත් නම් අක්කලගේ පාර්සල් යාම ගෙනේවි අපිට. මේ උසා යන්න වෙන එක නෑ. තමාෂිලාගේ මේක අත්දන්නෙත් නෑ ඉස්සර කරගන්න. ඒකයි සීන් එක නේද? අපේ කාර් එක එහෙම මේ කොච්චර නතර මෙහෙම කරලා ගද්දි අර පිකප් එකට එනවනේ ඇති. ඔව් ඒක යනවා ඉස්සර කරලා. වැඩි මේ පාරේ. ඔව් හරි මේක පාර. අර මුට ඕන වෙලාවටම තමයි යන්නේ. අපි කොච්චර මේක ඇස්ලේටර් එක පැගුවත් බබා පැය භාගයේදී අපි මොන හරි බඩට දාගෙන යනවා. හරි කඩයක් කරනවා. නම් රෝල්ස් දෙක තුනක් කාලේ මේක දිගට මම අතලේටද ඔව්. හරි හොඳයි. ස්ලීප් කඩවල කැමරාවයි. ෆැමිලි රෙස්ටුරන්ට් කියලා දෙන එක ලොකු වැඩි වගේ නේ. කාර් එක අපි ගියේ හිට ගියේ. මේ හරිය නම් හිටේ නෑ අර ගල ගෙදර හරිය. මඩවල මේ මඩවල තමයි මේ ගොඩාක් මුස්ලිම් අය ඉන්නේ. මඩවල ටවුන් එක. ඔතන ඇති හොඳ නෝ ඉතින්. තනිකර මුස්ලිම් ගන්න. ඉතින් අර ගොඩාක් නගද. ඒක නම් බැච්චර නෑ. මොන චුට්ට ඉස්සරහට යන රෝස්. එංගි හන්දේ නැත්නම් මොනවද යන් ඔව් ඇත්ති උනට අපි මොන හරි දාගමන්නේ බඩගින්නක් එනවා ලාවට. නිකන් පැටිස් එකක් වගේ මොන හරි දාගම. තොට ඉස්සරහට යන්න බැත්ති මේ හරි දිගටම. ඉස්සරහ ඇති. ආරගෙන නිකන් ඉවර වෙලා වගේ. ස්ලෝ එකේ. දැන් ඒ වාහනමයි තියෙන්නේ. අනේ මොනවද මේ මිනිස්සු ගන්නේ.
ලස්සන මූණක් දාගන්න. මුණ ආරක ආයිනේ කියනවා. ඉතින් මේ පැත්තේ මම එකක් තිබ්බන ලේසි නේද ගන්න පාර පයින්නත් තිබ්බ. නැතුව ඇතිද? හරි තියෙන නෝන මුස්ලිම් අයගේ හරියට තියෙන. ඒවා ඕනේ ත්‍රිකෝණ පැටිස්. ඉස්සරහට දිගනින් මෙතනින් නටයි කියලා මෙතනින් හැරෙන්න ඕනේ. මෙතනින් බබා 300කින් හැරෙන්න තියෙනවා. මෙයා කියන්නේ මේක යම කායකට කෙනෙක් කියලා ඒක. මෙතනින් නෙමෙයි හැරෙන්න දෙන්නේ. Right onto Matawala, Rajuela Road. 200. හරි බලන්න ඕනේ. මම ස්ටොප් කරන්න. හරි වාහනේ නවත්ත ගන්න බෑ. Turn right onto Matawala, Rajuela Road. අර කුණු එන්න ගෙනිහිල්ලා අර හොටල් එකේ වගේ හදන්න ගස් ටික. හා ඔන්න රත්න තියෙන සම්මේස වගේ ජය. Continue on Taldanaya Road for 11 kilometers. අපි දකින්න පුතු හැරයි. ඒතරයි. මේ නුවර පැත්තට ඇති තියෙන වයිබ් එක හොඳයි. මම ආසයි.
ගෙදරටම ගන්නත් පුළුවන් වෙන්නේ බබා. බෑද? කිලෝමීටර් 9ක්ම යන්න තියෙනවා කෙලින්. ඊට පස්සේ තමයි හැරෙන්නේ. ඊනම් බනිසෝරිය වල තියෙනවා. එළවලු රොටි. විකෝන පැටිස් නෑ නේද? Head east on Wawina, Wallala Road. අර නිකන් Continue on ඒ වගේ Wawina, ක්‍රන්චි Wallala Road for 800 අර meters. කඩේ තියෙන අර කිතේ. ඊක හැබැයි නෝ අම්බලමක් වගේ. සමන්න ඒ වගේ තමයි දැන් රහවල්. අද මෙවල් ඒ වගේ රහවල්. අනේ බබා ඔයාලට බැරිද කියන්නේ? අනේ ප්ලීස් බබා ඔතනින් හොම්ම ගිහිල්ලා නවත්තලා. අලිස්සමට පයින්නේ. ඔයාට විතරක් ඔයා ගන්න මට නම් එකක් ඇති චිකන් පැටිස් අම්මට බිත්තර පැටිස් හරි ඇන්ටි නෝන එකක් කරන්නේ මේ අපේ අම්මට බිත්තර හරි එළවලු රොටියක් හරි දෙකෙන් එකක් බිත්තර පැටිස් එකක් අපි දෙන්නම යන්කෝ බබා. එහෙම මට බහින එක පාර නෑ නෑ එහෙම නෑ ඔයා ඇති තරම් ගේන්න නෑ එහෙම මට බෑ. ඒක මට බෑ බබා. අනේ අය ඔයත් දෙන්නේ නෑ. යෝ දෙන්නම යන්න ඕනේද ඔව් ඉතින්. අපේ මල්ලිත් එක්ක යද්දි මට බයිනව බහින්නේ නැහැ කියලා. එයා කම්මැලි. අලගිරි. මට තාම කම්මැලි කාලේ. දැන් මේ තව ඉස්සරහටද දිගන මම කෙටි පාරකින් මේ යන්නේ දැන් අපි යද්දි නුවරට ගිහිල්ලා කුණ්ඩසාලේ දැන් අර හතෙන් දෙනියට අපේ අක්කා ලොකු අක්කා බැඳලා ගෙනාවේ මේ ගමට. එනිකින්. පස්සේ දිගන්ට ගිහින් මෙතන නම් කාලයන් බබා පොඩ ඉස්සරහ මෙතන එදා රැයට ඔයාලා මේ පාරේ ගියේ නැත්තම් අපි ගියේ පාරක් එහාට මෙහාට ගියාද මේ තෝබා දැලට දාගෙන. හරි පටන් පැටිසොයි උළුඳු වඩේ උළුඳු නම් නෙමෙයි වෙන්නේ පාම් පිටි වෙන්නේ අරේ නම් තියෙන ඇත්තම උළුඳු වඩේ
වැඩවල තමයි රහ. බලාගෙන. මොකදනේ? Boleh kat sana. අම්මට දෙන්න අනික. කවුද එයාද?
බයක් නෑ නේ බබා. එහෙම බය නෑ. පණ තියෙන මිනිස්සුන්ට තමයි බය වෙන්නේ. දැන් පුතේ මේ වගේ පාර හැදිලා තියෙන්නේ. ඕ ලස්සනයි දැන්. අනේ ඒක සරේ මම ගියේ පාර නෙමෙයි නේද? ඒවල් හොඳට පෑත් වෙනව නේද? මේ මොනවාද? කියන්නේ ඒක මනුස්සයාගේ ජීවිතේ ඉතින් අමාරු කාලයක් තියෙනවා. දුක් විඳපු එක එක විදිය ප්‍රශ්න තමයි ඉතින් එක එක මනුස්ස. එහෙම සොහොන ගාවිදි බය හිතෙන්නේ නෑ බබා. ඒක කියන්නේ පණ තියෙන මිනිස්සුන්ට තමයි ඇත්තටම බය වෙන්න ඕනේ. පණ තියෙන මිනිස්සුනේ ඔක්කොම කරන්නේ. මැරිච්ච මිනිස්සු ඔයමත් මාගේ මාත්‍යා. එනේ තාත්තනේ දුනාම මම ඇවිල්ලා පුදියන්න බය. මම දුක රැකියා ඔයලත් එක්ක යන්න බය. අතින් අල්ලගෙන මං යන්න එන්න ඉන්නෝ කියලා මං එයා ඉන්න තැනම දුවනවා. දැන් ඉතින් අපි මැරුණමත් ගිහිල්ලා හොල්මන් එක ඉන්න බෑන්ටි. අපි මැරුණමත් සොහොනට ගියාම අනිත් මැරිච්ච උන්ගේ ඉන්න බෑ. නේ බබා. එතකොට ඉතින් හොල්මන් එක්කම තමයි ඉන්නේ. අර ෆිල්ම් එකක් තියෙනවා. එතකොට මොහිනී මහසෝන ඔයගොල්ලෝ තමයි අසල්වැසි. උච්චල දාපුවම සල්ලි නෑ ආත්මයනේ යන්නේ පුච්චුවත් වැලලුවත් මොනවා කරත් ආත්මයනේ කරකෙන්නේ. එතකොට භූත පෙරේත ආත්ම එක කියන්නේ සාමාන්‍ය මිනිස්සු එක්ක නෙමෙයිනේ ඉතින් ඉන්නදී. ඒක තමයි ඉන්නවා. තව කිලෝමීටර් 3.3කින් හරවන්න තියෙනවා දකුණට. ඔන්න දිගනේ. දිගන ඕම ඔය හරිය ලොකු පාමිසියක් තියෙනවා ඒ අර කලා. දැන් මේ පුංචිලා යාළගෙන් එහෙම සල්ලි අරගෙන ඉන්නේ ඔය රට යන්න හැදුවේ ඒවා ගෙවන්න ඇති නේ. ඒ අක්කා ටෙන්ෂන් ගත්තා. මේ පුංචිගේ යාළුවෝ සල්ලි දෙන්නේ නැති අපව. අනිත් ලක්ෂ 40ක්ද 60ක්ද. ඔතන දෙන්නේ. ආ මේ ඕනේ. පාරේ නේද? තව ගිහිල්ලා තමයි මේ ඔව් අපි යන පාර හරි. ඊට පස්සේ තමයි දකුණට හරවන්න තියෙන්නේ. අපි මේක පුතේ මේ පිළිදල ඉන්න පාර නේද? ඔව්. මහියංගනේ පාර. මේ හරිය තමයි අක්කලා ඉන්නේ. ටවුන් එක.
නැතුව කාටද බලා ගන්න දීලා නේ යනවා කිව්වේ ගේ නම් තියෙයි. අර දෙමළ ගෑණින්ට බලා ගන්න දෙනවා කියලා කිව්වේ. මේ ගේ නම් තියෙයි. මං කියන්නේ රස්සාවක් නැති වුණා රස්සාවක් නැහැ. ඒකෙන් අයින් වෙලා යන්නේ නේ. ඔව් රස්සක් නැහැ එහෙත් නැහැ. අනික එහෙ දැන් මේ මුළු පවුල් පිටින්ම එන්න වෙලාලු. ඒ ගියපු අයට මේ ඒ කාලේ ගියපු අයට 2022. එයාලා යන්න ගියපු කාලේ ගියපු අය ඔක්කොටම එන්න වෙලාලු. එංගලන්තේ හා අනේ පූර්ණට එන්න වෙන්නේ නැද්ද? එහෙම කියන්නේ ඒ මිනිස්සු ඔය කරගන්න දෙයක් කරලා. ඒගොල්ලෝ කෙයා වර්කර්ස්ලා නෙමෙයිනේ. එයාලා කී ඉගෙන ගන්නනේ. අරගොල්ලෝ ඔය පුංචිලා වගේ ගියපු අයට වෙන්න වෙලා. සමහරට පුංචි ගැරේ යාළුවටත් එන්න වෙයි බබා. අර ගියා කිව්වේ සුරංගනීද කවුද? කවුද එක්කනේ? ඒ ඉන්න මිනිස්සු මාලේ. කොහොමාරි මේ ඔය ගියපු මිනිස්සුත් සතුටෙන් නෙමෙයි ඉන්නේ හේ. මාර විදියට දුක් විඳලා පිරිමි කට්ටියම පට්ට දුකක් විඳින්නේ. ජොබ් දෙකක් කරනවා. ජොබ් 3ක් විතර කරනවලු ජීවත් වෙන්න. මේ මාළේනික මනසට ටීචින් කරන්න කෙනෙන්නේ. ඒව කරන්න බෑ ඒ රටවල. නෑ ගෙත පවුල් පිටින් කියන්නේ මාළේනි විතරයි කියන්නේ. ඒ කිව්වා නේද පවුල් පිටින්? නෑ නෑ. මේ දැන් සුදුසුකම් තිබ්බේ වේවිට. කොහොම හරි මාළේනි මෙයාට ඉස්සෙල්ලා මොකක්ද ආවා කිව්වා. වීසත් මන් දන්නේ මොනවා මන් දන්නේ. ආවට පස්සේ මාළේනි තරහා වුණාලු ඇයි මේ එයාට ආවේ නෑ කියලා. පස්සේ බලනකොට මේ මාළේනි ගිහිල්ලා මෙයාගේ අර පුංචිව ඉන්ටර්වයුව එහෙමත් කරා අපේ ගෙදර ඇවිල්ලා. Meters, turn right. තව ටිකකින් බබා 400 meter turn right. ඕවර ඉන්ටර්විව්ස් උත් තිබ්බේ. ඒ වුණාට ඔයාට තේරුණා නේ බබා ඒ අනේව බොරු කියලා. අපි ඉතින් ලොකුවට කියන්නේ නෑ. ඒතකොට අපිට ඊර්ෂියාවට Turn කියලා. right. ආවනේ අපිට තේරුණා නේ. ඇයි අපි දෙන්න කතාව? ඔව් බොරුවක් කියන්නේ කියලා. මොකක්ද අර අප්‍රිකානු රටකින් නේද මොකක්ද? ඔව්. මේ හරවන්න කියලා තියෙනවා. ඒ බාපා ඒ රටේ ගිහිල්ලා තාවේ හොර එකකින් ඒත් වාහන වික්කනේ අයියෝ අයියෝ. ඇයි යාලා ගෙවන්නේ බේදුවේ හරියට හරියම හැම එකක්ම යාලාගේ ලස්සන පාස්පෝර්ට් එක කොනේද පොඩි අයට. පොඩි අයටයි අපේ ඔක්කොම. උපැන්න ගත්ත අපිත් ගන්න කියලා ඒ රටට පොලිස් රිපෝට් ඔක්කොමත් ගත්තනේ ඇයි දාන්නේ වන් විල. මේ ක්ලයිමේට් එක නම් මාරු වෙනවා. මාරු. ගස් එක. ෂෝ. චූටි මැනිකේ. කෝල් එකක් දාන්න කිව්වද ඒ? ඔව් දැන් ළඟයි කියලා දාන්නන්නේ. තව කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. මගේ කෝල් ගන්න බෑනේ. WhatsApp තමයි කරන්නේ. කාඩ් එකක් දාගන්න. ඕනේ යන්කෝ. බලන්න. බස් එකේ අපි ගෙදරට යන් එයාට අම්මා කෝල් කරදී ටුක් ගාලේ. එයාලගේ හැමදාම ඉරිදට තිනා මේ රින්ගින් වෙනවා. මල්ලි. හෙලෝ. ඕ දැන් තව කිලෝමීටර් 4ක් වගේ තියෙන මල්ලි. අපි හිමින් ආවේ යන්නේ. මේ ඔයා ගෙදරට ආවද? මැච් එක ඉවරලා. හරි මල්ලි අම්මා හැම ඉන්නවනේ ගෙදර. හරි මල්ලි. එදක දින්නේ නෑ. එයා මැච් එකේලු එයා එන්නකෝ. මං කෝ අපතව කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ. අපි හිමින් ආවා කියලා. මේ බිබිල පාරද බෙව්දේ ඔව්. එයාලගේ මේ
ඔතන ඒ බස් යන තැනම මේන්න මයංගනේ මහනුවර මහයංගනේ මහනුවර. එනකොට නම් අරවා කන්න ඕනේ මොනවද බඩීරි. ගෙදරත් ගෙදරේම අපි පුච්චලා කමු. මේ අර තම්බනේ වගේ ගතිය තියෙන පාර තියෙන ඒවා. මොනවද දාලාද මන්න තම්බන්නේ? එකම වතුරේ තම්බනින්ද දන්නේ. ඔයාලට එකේකව පේනවද පාරේ? ඔයාලට එකේකව පාරේ පේනවද? නෑ නෑ බුලත් ඉලේ මෙල්ලලා තියෙනවා. එද්දි යද්දි බෑ. දැන් යෝගට් 10ක් ගන්නත් එපා. ආශිමානි කටේද අනේ මගේ කොල්ලා ටූටි බබා සෙලියකට යවන්න වීඩියෝ එකක් ගන්න. වීඩියෝ ගන්න කියන්නේ ඕ මගේ කියන එක ඔයයි මීට පිටිපස්සෙන් එන්න මං ඉස්සෙල්ලා යන්න. ඔයාගේ එකට නගී ඉතින්. මං හිමීට යන්න ඉස්සෙල්ලා. මේ වාහනේ දැන් නෑනේ ඇවිල්ලා සමහරට එපෙන්නත් පුළුවන්. බා වීඩියෝ එක ඔන් කර. වාහනේ එද්දිම එයි ළඟට හැබැයි. පුරයිද දන්නේ. පුරයි සමහරට. සද්දෙත් දානවලු කට්ටියට. පේන්න බැරි මිනිස්සු පේන්නම් බැයිලු. පොඩි අයට එහෙම සෙට් වෙලා දැන්. ඉස්සර පොඩි අය පේන්න බෑ. මේ කොස්මලු තියෙන්නේ නැට්ටු. දැන් දෙක තුනකින් අර එක එක විදියට. මට යන්න බෑ ඉතනවා තමයි. ඒත් සල්ලි එපේ. නේද? මටත් හැබැයි ඒක නම් හිතන සල්ලි එපේ. මොනවද? නෑ යන්න බෑ හිතනවා කිව්වා. ආපහු ඒ වුණාට සල්ලි එපේ. ඩුබායි කිව්වොත් සල්ලි මේ හිටියොත් no money. ඊයදන් ඉඳන් ඒ ඉන්නවන අඩුම ලක්ෂයකට එහා නෑ මෙහෙ ඉන්නවනම් අපි දෙන්නගෙම පඩි එකතු ලක්ෂ 3ක්වත් දෙන්න. එතකොට සැපේ ඉන්න පුළුවන්. හැබැයි ගේකුයි වාහනේකුයි තිබිලා. ගියක් තිබ්බනම් ගේයි වාහනේ තිබිලා ලක්ෂ 3ක පඩියක් තිබ්බනම් සැපේ ඉන්න තිබුණා. අනිවාර්යෙන් බිස්නස් එකක් අවුරුදු 5කට විතර පස්සේ අනිවාර්යෙන් බිස්නස් එක සපත්තු හරි දාලා බිස්නස් එකක් පටන් ගන්න ඕන බබා. එතකොට අපිට ලංකාවට ආපු කාලෙක බිස්නස් එක හරි තියෙනවා. ඩුබායි වලට ගියා. ඊට පස්සේ විසිට් එකකට වගේ ගියා. පෙට්ටි 3-4ක් දාගත්තා. මෙහාට ආයේ ඒ වගේ පුළුවන් එතකොට නේ බබා. ඉඳලා පස්සේ වරාරා සාලගේ ගෙදේ පැත්තේ මේ ගාමිණී මේ දුවේ ගියේ කඩේක කැෂියර් නෙමෙයි නිකන් කඩේක වැඩට ගියේ ඌ ගිහිල්ලා ඇවිල්ලා කොහොම මේකක් දැම්මනේ ඉදාල් කොහොම හදන මේ බුරුසු එහෙම හදන දැන් රටේ ආවන මේ රටට කඩේක හිටියේ හැමෝම බිස්නස් කරනවා. ඒ කඩේ මුදල් මෙහෙ හදා ඒ කඩේ එහාට යවනවා එහෙම බෙදා හරිනවා අපේ දැන් මේ ඔක්කොම කරදර ටික ඉවරුණාම අවුරුදු 2-3ක් ගියාට පස්සේ මේ බිස්නස් එකක් අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. මොකද අපිට දැන් ටික කාලයකට පස්සේ ආය ලංකාවට රයිට් ලංකාවට අපිට කියලා බිස්නස් එක හරි තියෙනවනේ. Turn right, then turn right. අපි ආවනේ ටවුමට මේ
meters, turn right. දැන් කොතනින්ද යන්නේ? ඔන්න මෙතනින් හැරෙන්න දෙන්න. හරි. අන්න අතන කඩේ දෙන්න. GPS signal lost. ඕකේ. හරි දැන් මදුශංක සුපර් කියන එකෙන් ගමු නේද? හා. නැත්නම් වෙන තැනකින් ගන්න. ඔයා රතන උඩ තැනින් නැවතුනේ නෑනේ බබා යෝග. ඔය හොඳම බවුනට පස්සේ නෝ කියමු. අර අතන කඩේ ඇති. ඒ මදුශංක සුපර් එකේ ඇති එකකින් ගමු. අය හැදලා තියන්න ඕන. නෑ මෙතනින් චුට්ටයි තියෙන්නේ මේ ගෙදරට. එතකොට මේ තෙල් දෙන්නේ මේ ළමයා. ඕනම කඩේක යෝගට් තියනවානේ යෝගට් 10ක්. ඒකට නම් මට බහින්න කියන්න එපා. ගිහින් අරන් නේද දුම්බර පාටේ තියෙනවා. යෝගට් එක සාමාන්‍ය කීයක් වගේ දෙන්නේ? යෝගට් 10ට 80ක් වගේ. මේකෙන් ගන්නකො. යෝගට් 10ක්. දැන් වීඩියෝ කරගන්න ඕනේ. හරියට කියනවා මම යන්නේ වීඩියෝ කරගන්න. බෑග් එක ගෙනියන්න හොඳ නැහැ බෑග් එක කනින්. ජරා වෙන ඔයාගේ මඩද දැන් ඇඟි. අනේ ඉතින් මගේ චූටි කුචයියා ඒක ගානොන්ද මේ පැත්තට ආවා. ඇවිල්ලා උගුටියක් දුන්නලු ඊට පස්සේ එදා විතරයි කිව්ව සැර කරේ. දැන් ළඟද දේවා. ඔව් මෙතන එහා පැත්තේ. අඩි දෙක මේ පාරට එයි කියලා බයයිලු ඒ මල්ලි. අම්මවත් පෙරලගෙන ඉඳන්. අම්මටත් ආදරේ ඇන්ටිවත් අඳුරනවා. මට අඳුන්නේ. ඇන්ටිට බයයි. බයයි. හිටපන් කියනකට ඉන්නවා. පව්. එයාලා කරට පටියක්වත් දාන්නේ නැහැ. හරිය ආදරේ. හොඳ කට්ටියක් එයාට හම්බුනේ අනේ යා. හොඳයි හයිලන්ඩ් එකමයි තියෙන්නේ. හයිලන්ඩ් එක නේද? හයිලන්ඩ් තමයි හොඳ. බඩු වෑන් එකේ තියලා තියලා බබා ඔයා ෆෝන් එක අරගෙන මම යද්දී ඊට බලමු අපි මේ වාහනේ සද්දෙට මෑන් ඔය සමේ වාහන සද්ද. අඳුරන්නේ උනාට වෙන පිට වාහන යා වාහන වලට මොකද මේ කල්පනා. මේ පැත්තට යන්නේ නැත්නම් හොඳට අත්තන පාරක් පිටලා නෑ මේ ආ හරි උඩ ගිහින්. මේ මේ පාර මෙතනින් හරවන්නේ මෙතනින්. ඔව්. මෙතනින් දකුණට මේ වමට. හරි එන්න බොම්බ වාහන. වෑන් එක නවත්තලා. මේ වෑන් එක හරියලා. කාගේද? එදා මේ
තාත්තා මේ අංකල් මේ අංකල් මේ මල්ලිගේ තාත්තා ඔව් ඔය වෑන් එකේ ආවේ එයාගේද නෑ එයාගෙන එයා මොකක් හරි කරනවා ලර්නර්ස් එක්කද ඔව්. මගේ ඔට්ලෝසෝර පණිද්ද ඔය වටිනා කියන ඒවා අයින් කරලා ඔට්ලෝසෝ එපාද මොකුත් වෙන එක දාගෙන. ඔය අපේ ෆෝන් එකේ වීඩියෝ එක ඔන් කරගන්න මේ යෝටට අර අරක උඩගේ යාළගේ මෙයාට තට්ටු දෙකේ ගියක් තියෙනවා මම මාමාගේද බාප්පගේද ඔය ෆෝන් එකේ වීඩියෝ ඔන් කරගන්න අපි මේ ඔය කාර් එක ලොක් කරන්නකො අපි පඩු ටික ඔක්කොම පස්සේ අරියට වාහනේ ගන්න බෑනේ බබා ෂුවර්ද නෑ ඒකට ගන්න පුළුවන් මොනවාද උතෝර බඩු ටික බාන්න ලේසි නෑ රිවර්ස් කරන්න එන ගේමක් දෙන්න වෙනවා මල්ලි ඒවිනේ නෑ ඔය පාරේ බයික් එකේම යන්නේ හරි මෙතනින් තියෙන බඩු ටික අපි පස්සේ ගමු නෑ දැන් ගෙනියන්න හරි මල්ලි ආවට පස්සේ එහෙමත් වාහනේ ගමු එන්න යන්න යා. මම ෆෝන් එක ගන්න ඕනේ ෆෝන් එක ඉතර කමෙන් ඔයා බබුන් ෆෝන් එකේ වීඩියෝ එක ඔන්